ගිහින් ඇවිල්ලා. ඒ මොකක්ද ඒ කියන්නේ? ගිහිල්ලා ඇවිල්ලා. තේරුන්නේ නැහැ මොකක්ද කිව්වේ කියලා? ගිහිල්ලා ඇවිල්ලා. ඒ කිව්වේ යම් තැනකට ගිහිල්ලා ඇවිල්ලා. තවත් පැහැදිලි කරොත් මම සත්තු අත්තර ගිහිල්ලා තියෙනවා. ඔයා මේක වගේ යාළුවෙක්ට කියන්නේ. සමහරලාට ඔයාගේ ගෙදරට යාළුවෙක්ව බලන්න එනවා. ඔයා යාළුවට කියනවා මචං මම සත්තු අත්ත බලන්න ගිහිල්ලා තියෙනවා. හැබැයි ඔයා මේ වෙලාවේ සත්තු අත්තේ දින්නේ නැහැ. ඔයා ගෙදර ඉන්නේ. මොකක්ද ඔයා ඉතින් අදහස් කරන්නේ? මම සත්තු අත්ත බලන්න ගිහිල්ලා තියෙනවා. ඔයා මේ මොහොතේ ගෙදර ඉන්නේ. ඔයා යාළුවට කියනවා මචං මම සත්තු අත්ත බලන්න ගිහිල්ලා තියෙනවා කියලා. ගෙදර ආපු යාළුවට ගෙදර ආපු නෑදෑයෙක්ට ඔයා කියනවා කතරගම ගමනක් ප්ලෑන් කරන්න බලාගෙන ඉන්නවා. කතරගම යන්න බලාගෙන ඉන්නවා නෑදෑයෝ කට්ටිය එකතු වෙලා. ඒතර ඔයා කියනවා මම කතරගම ගිහිල්ලා තියෙනවා. මම කතරගම ගිහිල්ලා තියෙනවා කියලා නෑදෑයන්ට යාළුවන්ට ඔයා කියනවා. හැබැයි මේ මොහොතේ ඔයා ඉන්නේ කතරගමද නැහැ. මේ මොහොතේ ඔයා ඉන්නේ ගෙදර. ගෙදර ඉඳන් ඔයා කියනවා මම කතරගම ගිහිල්ලා තියෙනවා කියලා. අය නුවර ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ මොහොතේ අය ඉන්නේ නුවරද නැහැ. අය ගෙදර ඉඳන් කියනවා ඇගේ යාළුවෙක්ට හරි දෙමව්පියන්ට හරි මම නුවර ගිහිල්ලා තියෙනවා. මට නුවර ට්‍රිප් එකක් යන්න අවශ්‍ය නැහැ. නුවර පැත්තට ට්‍රිප් එකක් ගියොත් මං එන්නේ නැහැ. මොකද මම නුවර ගිහිල්ලා තියෙනවා. අන්න ඒ විදිහට. හරි ලස්සන භාවිතයක් been to been to ඒක අදහස ගිහිල්ලා ඇවිල්ලා. ඒක අදහස තමයි ගිහිල්ලා ඇවිල්ලා. උදාහරණයක් කියන්න. ඇය නුවර ගිහිල්ලා තියෙනවා. She has been to Kandy. She has been to Kandy. been to කියන්නේ ගිහිල්ලා ඇවිල්ලා. She has been to Kandy. She කියන්නේ ඒක වචන උක්තයක් හින්දා has එක been to කියන මේ භාවිතය අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි කතරගම ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ මොහොතේ කතරගම දින්නේ නැහැ. ඔයා ගෙදරට අපි යාළුවෙක්ට ගෙනවා අපි කතරගම ගිහිල්ලා තියෙනවා. We have been to කතරගම. මම සත්තු අත්ත බලන්න ගිහිල්ලා තියෙනවා. I have been to zoo. ඔයා යාළුවෙක්ට ගෙනවා මම සත්තු අත්ත බලන්න ගිහිල්ලා තියෙනවා කියලා. හරි ලස්සන භාවිතයක්. හරි බහුල ප්‍රබල භාවිතයක්. එදිනෙදා කතා බහේදී අපිට යොදා ගන්න පුළුවන් භාවිතයක් සහ බොහෝ දෙනෙක් පටල ගන්න තැනක්. එහෙනම් තවත් මේ වගේ රසවත් ලස්සන භාවිතයක් එක්ක ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ගිහින් එන්න see you soon.